හෙලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? අන්න ඉතින් අදත් වෙනදා වගේ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපේ Life with YouTube channel එකට. අද වීඩියෝ එකේ තියෙන සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ පුංචි එකතුවක්. විශේෂයෙන්ම ඉතින් මම මේ සතියේත් ටිකක් වැඩිපුර කෑම හදාගත්තා. ඒ වගේම අපේ ලංකාවේ කඩේකටත් ගියා. ඉතින් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අපිට වහිනවනේ ඊනම් වහිනවා. පිට දැස්ස. ඔන්න මේ සතියට හදාගත්තු කෑම ටික තව නූඩ්ස් එකක් හදන්න හිතන් ඉන්නවා. දැන් මහන්සියෙන්ද නැවැත්තුවා. හෙට දවස් තමයි ඒක හදන්නේ. මේ තියෙන චිකන් එක. මේක නිකන් තෙල් දාලා වගේ ගත්තා. ගොඩක් බැද්දේ නැහැ. මේක චිකන් බ්‍රෙස්ට් එක තමයි ගත්තේ. කටු මොකුත් නැ චූටි කෑලි වල කපලා තමයි ගත්තේ. ඒක පෝක් එකක් හැදුවා ඩෙවල් එකක් විදිහට මගේ විදිහට හැදුවා. පරිප්පු එකක් හැදුවා. අද ටිකක් වෙනස් විදිහට හැදුවේ. වෙනදාට වඩා ඒ වගේම බ්‍රොකොලි වලින් මැල්ලුමක් තියෙනවා. ඒකේ පාට පොඩ්ඩක් මේ වෙනස් වුණායිද මන් දන්නේ. ගොඩක් අය ලිපේ නෑ වුණාට මේ පාට පොඩ්ඩක් කොළ පාට ගත්තේ අඩුයි. ඒ වගේම බෝංචි කිරි චුට්ටක් දාලා හින්දලා ගත්ත තෙල් මුකුත් නොදා. මේක ප්‍රීස් කරපු බෝංචි එක. ඉස්සරහින් බෝංචි ටිකක් ලාභයට ගන්න පුළුවන්. ඒ වුණාට මම අද ගෙනාවා ප්‍රීස් කරපු බෝංචි පැකට් එකක් කවුටර් එකේ. ඉතින් මේවා ටික තමයි මේ සතියට හදාගත්තු කෑම. මෙතන එක්කෙනෙක් ඉන්නවා බයිට් එකට මේකෙන් එක එක ගන්න ඉන්නවා. හරි පාඩු සෙන්සර් එකක් හදපුවම එයාලා බයිට් එකට ගන්නවා. ඔය පේන ඒව හිමීට ලං වෙනවා. දෙකයි පොන්නේ. Also it's not good for you. Kids. හෙට මම තව නූඩ්ස් එකක් හදනවා. දැන් බෑ මහන්සිය ගොඩක් නාන්නක් තියෙනවා. අපි අදත් ආවා ඒෂියන් ගොසරි ස්ටෝර්ස් වලට. අපේ Life with YouTube channel එකෙන් අපි මීට මාසයකට විතර කලින් මේ Asian grocery stores වල වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි. අපේ Life with YouTube channel එක බලන ගොඩක් දෙනෙක්
මේ කඩේට ගිහින් තිබ්බා බඩු ගන්න. ඉතින් ගොඩාක් ස්තුතියි අපේ වීඩියෝස් බලලා මේ කඩේට ගිහින් බඩු ගත්තට. ඇත්තටම ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අනිවාර්යෙන් ඉතින් පුළුවන් හැමෝම යන්න මේ කඩේටත් අනිත් කඩවලට යනවා වගේම. මොකද සාමාන්‍යයෙන් මේ කඩේ ගොඩාක් එළවලු වර්ග ඒ වගේම කරපිංච වගේ දේවල් ඔයාලට මිලදී ගන්න පුළුවන්. කොහමද කට්ටිය? ඉතින් ඉන්න හොඳයි. ඒ කොහමද? එදා මුරුංගහෙම තිබ්බනේ. දවස විල්ලා එදා විතරයි. එමම කනවනේ ඒසියන් කට්ටිය. ඔව් නේපාල් පිලිපින්නුන් ගොඩක් කනවා. thank you ඔයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පොඩ්ඩක් බලලා එනවා දැන්. ඔව් එනවනේ. ඔව් ඒක දැම්මට පස්සේ කීප දෙනෙක්ම ඇවිල්ලා වීඩියෝ ගත්තානේ. ඔව් අපි අර ෂෝට් වීඩියෝ වලටත් දානවා. 50 විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපිට මෙහෙදි කරපිංච ගන්න තියෙන වේලු පැකට්නේ. ඉතින් මේ කඩේින් අපිට ගන්න පුළුවන් කරපිංචා ෆ්‍රෙෂ් විදියට. ඉතින් මං හිතන්නේ මම මෙතන කරපිංච පෙන්නුවා. ඉතින් මේ මිටියක් වෙන්නේ ලේ 10ක් වගේ මුදලක්. ඉතින් කරපිංච විතරක් නෙමෙයි අපිට එළවලු වර්ග, පළතුරු වර්ග ඉතින් ගොඩාක් දේවල් ෆ්‍රෙෂ් විදියට අපිට මේ කඩෙන් මිලදී ගන්න පුළුවන්. මට මතක විදිහට ඒෂියන් ග්‍රොසරි ස්ටෝර්ස් කියලා Facebook page එකක් තියෙනවා. ඉතින් නිතරම වගේ අලුතෙන් පළතුරු එළවලු එහෙම ගෙන ආපුවම වීඩියෝස් දානවා. ඒකට අපිට ඒ විස්තර බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්න දැනගන්න මොන වගේ දේවල්ද නිතරම ගේන්නේ කියලා බලා ගන්න කැමති අයට මේ page එක follow කරන්න. එතකොට ඉතින් ඔයාලට නිතරම මේ කලයට ගේන දේවල් දැනගන්නත් පුළුවන්. For the papers you have to pay 25 30. Coconut. ඔයිල් එකක් දෙන්න. හෙයා ඔයිල් එක. වතික. India. කෝජි.
ගහලා කියන්නේ. අර අපි අර බලන එකේ පොඩ්ඩ මේක ගහපුවම ඔක්කොම ඩීටේල්ස් එනවනේ. තව බඩු තියනවා ගෙනාපු තාම රාක්කෙට දාලා නෙමෙයි ටික ටික දාන්න දෙන්නේ. මේ ස්වීට් වර්ගයක් තියෙනවා. මේ ගුලාබ් ජාමුන. ඔව් ඒ වගේ එක. ඒක ඇතුලේ ක්‍රීම්. එන්න පුතා නෑ නෑ මේක බලන්න හිතුණා මේක මේ මොනවද මේ මතක නෑ මොන අනෝදනේ කටුවනවා රහ කොහොමද කියලා බලන්න. රයිට් එහෙනම් ගිහින් ඔයා ඒක ගන්න එකට වඩා හොඳ ලීටරයක් අරන් යන 3 දරාට ගෙදර බොන්න කිව්වා. 12යි වෙන්නේ. 12යි. එකමද? ආ 3ක් ඕනේ. අල්ලන්න එනවා. එකම මේක එන්නේ 3ක්. ඉරිදා ඉතින් පොඩ්ඩක් ඇවිදලා එහෙම ආවයන් පස්සේ මට තව නූල්ස්යක් හදන්න තිබ්බනේ. ඒකත් ඉතින් මේ හදාගන්න ගමන් තමයි ඉන්නේ. මම මේකට එකතු කරා සොසේජස් ඒ වගේම මෂ්රූම්, කැරට් ලීක්ස් ඒ වගේ දේවල් එකතු කරලා තමයි මම මේ නූල්ස් එක හදාගත්තේ. එහෙනම් ඉතින් ඔන්න අද දවසේ අපේ වීඩියෝ එකත් එක්ක එකතු හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයමත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලා බලන්න. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් හොඳින් ඉන්න. බයි බයි.